මේ ලෝකේ ජීවත් වෙන සෑම කෙනෙක්ගේම ජීවිතේට අත්‍යවශ්‍ය කරුණු දෙකක් හඳුන්වා දීම මගේ අදහසයි. ජීවත් වෙන්න අපට හුස්ම කියන එක සබාධම දීලා තියෙනවා. නමුත් සබාධමෙන් දීලා තියෙන හුස්ම වගේම අපි ඇතුලේ හදාගත්ත යුතු අපි තුලින් ලබාගත යුතු වටිනා දෙයක් තියෙනවා හුස්ම වලට එකතු කරගන්න. දැන් අපි හිතුවොත් සබාධමයට දීලා තියෙන ලොකුම දායාදය තමයි සූර්යාලෝකය. මිනිස්යන් වූ අපිට සූර්යාලෝකයටත් වැඩිය වටිනා දෙයක් අපිට දීලා තියෙනවා අපේ ජීවිතේට. මේක හරියට නොදන්න නිසායි මිනිසයා ගොඩාක් ප්‍රශ්න වලට පැටලෙන්නේ. ඒ නිසා මනුෂ්‍ය ජීවිතයට අත්‍යවශ්‍ය විසඳුම මේ මොහොත තුලින් ඔබට මම පෙන්නලා දෙනවා. මේ අදහස හොඳට අහුම්කම් දෙන්න. අපි ළඟ තියෙන වටිනාම දේ මොකද්ද? මුළු ලෝකෙම ඉන්න මිනිස්සු දන්නවා මේක මොකද්ද කියලා. නමුත් දන්න බව දන්නේ නැති එකයි අපේ ප්‍රශ්නේ. අපි ළඟ තියෙන වටිනාම දේ අවධානයයි. සතාසිව්පාවටත් මේක දීලා තියෙන්නේ. සබාධමයට දීලා තියෙන සූර්යාලෝකය. ඒ නිසා මේ අවධානය නැතිකමෙන් තමයි මිනිසුගේ ජීවිතයේ සේරම ප්‍රශ්න. හැම දෙයක්ම අපිට වෙන්නේ අවධානයෙන් ඉන්න නැති නිසායි. ඒ නිසා අවධානය තමයි අපි දැනගත යුතු වටිනාම දේ. දෙවෙනි කාරණේ අවධානයෙන් හැමදේම රැක ගන්නවා වගේම මැරෙනකම්ම මිනිසුන්ට ඕනේ මොනවා හරි ලබා ගන්න. ඒ ලබා ගන්න රහස තමයි පැය 24. රජාටත් හිඟන්නටත් පැය 24 සමානව දීලා තිනවා හුස්ම වගේම. ඔබ වෙලාවට මොනවද දෙන්නේ? ඒකම වෙලාව ඔබට දෙනවා. දැන් ඔබ දුකෙන් ඉන්න වෙලාව දුන්නොත් ඔබට ලැබෙන්නේ දුක. ඔබ සතුටෙන් ඉන්න වෙලාව දුන්නොත් ඔබට ලැබෙන්නේ සතුට. ඔබ පොතක් කියවන්න වෙලාව දුන්නොත් ඔබට ලැබෙන්නේ දැනුම. ඔබ පොත විකුණන්න වෙලාව දුන්නොත් ඔබට ලැබෙන්නේ මුදල්. එතකොට මිනිසු ගාව මුදල් නැත්තේ මුදල් හම්බ කරන්න වෙලාව නොදෙන හින්දාමයි. ඔබ රැකියාවක්, වෙළඳාමක්, ව්‍යාපාරයක්, අලෙවියක් කරනවා නම් අනිවාර්යයෙන්ම ඔබට මුදල් උපයන්න පුළුවන්. ඒ නිසා මේ කරුණු දෙක බුදුරජාණන් වහන්සේ කරෙත් මේ කරුණු දෙක අවුරුදු 6ක් වෙලාව දුන්න දුෂ්කරක්‍රියා කරන්න අන්තිමට හැම තැනම ගිහිල්ලා බෝගහයට වාඩි වෙලා අවධානය තමා තුළට දාලා සත්‍ය අවබෝධ කරගත්තා. මා ඔබ හැම දෙනාට කියන්නේ සියලුම ජනතාවට පාසල් සිසුන් වේවා වැඩිහිටියන් වේවා ඕනම කෙනෙකුට ජීවිතයේ සරු කරගන්න රහස් දෙක අවධානයෙන් සියල්ල රැක ගන්න වෙලාව දීලා අවශ්‍ය දේ ලබා ගන්න.